හරි යන්න අදාව මේ අපි මල්ලියවා පොඩ්ඩට බඩුව ගියන් ජපාන එකක්. ඉතින් ඒ ටික පෙන්වන්න තමයි මේ වාට මේ කියන්නේ බබා ඉන්නේ නැත්තේ. බබා තේනේ. අපි ආවත් තව ටික දවසකින් එනලානේ. ඔව්. ගත්ත මෙන්න මේක මේ බබාට අන්දන්නේ සීත කාලේ. දැන් මේ කාලේ වෙද්දි පොඩක් සීතලයි. මේක අර මේ බ්ලැන්කට් රෙද්දෙන් තමයි අදලා තියෙන්නේ. ඒ නිසා හරිම සොෆ්ට් එක කියන්නේ හරි පහසුයි අතරම මේක. මේ සම්පූර්ණ මුලෙන් ගම වෙනවා ඔළුවත් එකම වෙනවා. ඊට පස්සේ තව මේකටම හරියන්න සොෆ්ට් එකක් වෙනම ඒවලා තියෙනවා. ඉතින් ඒක හරියන්න පුළුවන්. ඒ අර බොල්බයා කෙනෙක්ගේ ඒවා ටිකක් දාලා. මේක අර මේ ෆුල් සූට් එකයි. මේක ෆුල් සූට් එක කියලා කිව්වේ මේ ටික හරි ලස්සනයි. කලර් එක මැච් වෙන විදිහට ලස්සනට මල්ලි නංගි වෙලා තියෙනවා. ආයි මොනවද? මට ලොක් එකක් කියලා තියෙනවා මටවත් මෙච්චර යුවේ නේ. ඒ වගේ මේ ළමයා බබාට අන්දන්න අර ස්කිනි වගේ ස්කිනියක් තමයි මේක. එතකොට මේක වෙනම බටන්ස් තියෙනවා. අපිට අවශ්‍ය විදිහට බටන්ස් ටික ලොක් කරගන්න පුළුවන්. අර මේකකින් කලර්ස් 3ක් ඉවර තියෙනවා. බ්ලූ එකයි, බ්ලැක් එකයි, ග්‍රීන් එකයි. මේ කලර් එකට තමයි මම ආස්ම කලර් එක. ඔය බයික් එක ගත්තෙත් මම මේ කලර් එකෙන්මයි. මොකද මේ කලර් එකත් එක්ක මාර බැඳීමක් තියෙනවා මට. එතකොට මේකේ මේ විදිහට ගලව ගන්න පුළුවන්. ගලවගෙන බාව මේක ඇතුළට දාන්න තමයි තියෙන්නේ. මේක හැට් එකක්. මේක හැමෝම දානවා. සීතලකට මේ ගොඩක්ම යූස්ෆුල්. හරි ලස්සනයි දාපුවාම මම පොට්ටට දාලා බැලුවා. හරි ලස්සනයි. කැප් එකක් තියෙනවා. පොඩි කැප් එකක් තියෙනවා. අර ආයි තියෙනවා බලන්න. මේකත් අර විදිහටම ඇඳුමක්. චූටි නංගි මල්ලි කියේ මේ වගේ ඇඳුම් තමයි ගොඩක් පාවිච්චි වෙන්නේ. මොකද මේ රටවල් ජපානය වගේ රටක් සාමාන්‍යයෙන් අවුරුද්දේ ගොඩ කාලයක් සීතලව තියෙන රටක්. මේ ඇඳුමේ මේ විදිහට බටන්ස් ටික ගලව ගන්න පුළුවන්. ගලවගෙන මෙහෙම ටික් එක දාන්න තියෙනවා. එතකොට මේක බටන් එකක් විදිහට තමයි ඉතින් ආයලදිනවා අර බබාලා එළියට අරගෙන එක්කියක් නැත්නම් සීතලට වගේ පාවිච්චි කරන්නේ නිව් බෝර්න් වලට සාමාන්‍යයෙන් ඕනම රටක මොනවද බබා මේවට කියන්නේ සොක්ස් අතට දාන්න මිට්ස් මෙතන සොක්ස් ගොඩක් තියෙනවා. සෑහෙන ගණන් කරන්න බැලුවා මම හිතන්නේ 10ක් විතර තියෙනවා. 10ක ඒව කියලා කිව්වා. ඊට පස්සේ මේක එන මම හරියට දැනගෙන හිටියෙත් නෑ. වෙනවන තමයි කියේ මේක මොකද්ද කියලා. මේක මොකේද ගන්නෙ? කෑම කන කාලේට අර බබා කෑම කන කාලේට මේක මේ විදිහට ඇරලා මෙතෙන් අර මේ කේක් මොනවාරි ජූස් එකක් තමයි දෙලුම් ඇට ඊට පස්සේ දොඩම් මෙහෙම දාන්න පුළුවන් නේ. දොඩම් නෙල්ලි වගේ ඒවා දාලා එහෙම කඩ කරපුවාම අර යූෂර් ටික මෙහෙම මෙතනින් අර පොඩි සූප් එකක් ගෙරියෙන්නේ. ඒක ඇලෙම මොරොරයි තියෙන්නේ. ඉතින් මේකත් හොඳයි. පොඩි තමයි මට පෙන්වන්න ඕනේ තෝදිප්පේ. ඉතින් සෑහෙන බඩ ගොඩක් කිව්වා. පිමල්ලි නංගි චූටි බබා චූටි පුංචි වෙන්නේ. ඉතින් මේ තැන්ක්ස් බා. වීඩියෝ වල ඇත්තටම ගොඩක් වටිනවා.
අපිට මෙහි ආයවිදන් කළ ගන්න ඕනේ හරි තව දෙයක් කියන්න ඕනේ අපේ චූඩි නංගී කියන්නේ බබාගේ චූඩි පුංචි channel එකක් කරනවා චරියන් කලා කියලා. ඉතින් මේ channel එකත් ඔයාලා subscribe කරන්න. මේ වීඩියෝ එක බලද්දී ඔයාලට ඒකේ link එකක් මම පලින් දාලා තියන්න. හරි එහෙනම් මම අද ගිහින් එන්න. අමතක කරන්න එපා. මම subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඔයාලගේ අදහස් තියෙනවා නම් මේ වගේ ඔයාලා comment box එකේ comment එකක් දාන්න. එහෙනම් ජය